නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතායිද තතා අහං මරිස්සාමි මරණං මම හේසති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි, කොතරම් ධනෙ තිබුණත් සම්පත් තිබුණත් පිරිස් බලය තිබුණත් නිලතල තනතුරු නම්බු නාම තිබුණත් මරණයෙන් ගැලවෙන්න මරණයෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ. උගත් නුගත්කම් කුලවත්කම් එහෙම නැත්නම් කුලහීනකම් තනතුරු නම්බු නාම මරණයට අදාළ වෙන්නේ නැහැ. අතීතයේ සිටි ජෝතිය මෙණ්ඩක වගේ අමිත භෝගී සිටවරු හිටියා. ඒ අයගේ ධනය කොපමණ ගත්තත් අඩු වෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ. නමුත් පින්වත්නි, එබඳු සිටවරු පවා මරණයටපත් වුණා. හැමදාම ජීවත් වෙන්න ධනය බලය හෝ වෙනස් ශක්තියක් තිබුණට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, ඒ ධනවතුන් බලවතුන් මරණයටපත් වුණා වගේම මමත් කවදා හරි කොතනකදී හරි කෙසේ හෝ මරණයටපත් වෙනවමයි කියලා නිතර මෙනෙහි කරන්නයි බුදුහාමුදුරන් වහන්සේ ඔබට මට අනුශාසනා කළේ. තෙරුවන් සරණයි.